හැමෝටම පළවෙනි අදිරයට සිස්ටම් එකට මුදල් දාලා තියෙනවා දෙවෙනි අදිරයට සිස්ටම් එකට මුදල් දාලා නැහැ. කවද්ද දාන්නේ සිස්ටම් එකට මුදල් දාන්න නැති වෙයිද දෙවෙනි අදිරයට මුදල් දෙන්නේ නැති වෙයිද මේ මාසේ? ඒ ගැන තොරතුරු කතා කරනවා. සිස්ටම් එකට දාපු අයට පළවෙනි අදිරයට දෙවෙනි අදිරයට බැංකුවෙන් ගන්න පුළුවන් වෙන්නේ කවද්ද? ඒ තොරතුරුත් අද කතා කරනවා. මේ හැම තොරතුරම මම කතා කරන්නේ මගේ channel එකෙන් තමයි මුලින්ම තොරතුරු දාලා ගන්න පුළුවන් කම තියෙන. පෙත්ත එඩුකේෂන් උඩ channel එකට තාමත් ඔයාලා එකතු නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ කියන විදිහට දැන් එකතු වෙන්න පුළුවන්. channel එකට හරිම තොරතුරු හරියටම දැනගන්න මෙන්න මේ විදිහට ඔයාලා එකතු වෙන්න මෙන්න මේ ඊතලේ පෙන්න තැනින් ඔයාලට පුළුවන් ටච් කරන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට channel එක එනවා පල්ලෑ channel එක. ඉතින් මෙන්න මේ විදිහට මේ channel එකට එකතු වෙන්න අස්වැසුම හරිම තොරතුරු කියන channel එකට මේ විදිහට channel එකට එකතු වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට එකතු වෙලා මෙන්න මෙතනින් ආපහු bell icon එක ගාමින් ටච් කරන්න. ඊට පස්සේ මෙතන all කියලා තියෙනවා. මෙතන all කියන bell icon එක උඩින් ටච් කරන්න මේ ඊතලේ පෙන්නන විදිහම. ওই විදිහට ඔයාලට හරියටම channel එකට එකතු වෙන්න පුළුවන්. හරි තොරතුරු හරියටම නරඹන්න. හරි ඔන්න ඔය විදිහට channel එකට එකතු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා මේ වීඩියෝ පුළුවන් තරම් යාළුවන්ට share කරන්න. ඉතින් මගේ channel එකෙන් තමයි මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. හැමදාම තාමත් එකතු නැති කෙනෙක් ඉන්නවා නම් අලුත් කෙනෙක් නම් දැම්ම එකතු වෙන්න පුළුවන් වාට මගේ channel එකට එහෙම තමයි වාට ඉස්සරහටත් මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් අපි බලමු පළවෙනි අදිරේ කට්ටිය සිස්ටම් එකට මුදල් දාලා තියෙනවා. ඉතින් ඒ වගේම දෙවෙනි අදිරේට සිස්ටම් එකට මුදල් දාලා නැහැ. ගොඩක් දෙනෙක් බය වෙලා ඉන්නවා අස්වැසි මුදල් දෙවෙනි අදිරේට දෙන්න තිබේ කියලා. දෙවෙනි අදිරේ කට්ටියට ගොඩක් දුරට අද හවස හෙට නැත්නම් ඔයාලට මුදල් අනිවාර්යයෙන්ම සිස්ටම් එකේ පෙන්නයි. ඉතින් සිස්ටම් එකට පෙන්නපු ගමන් මම වීඩියෝ එකක් දාන්නම්. මෙන්න මේ විදිහට සිස්ටම් එකට දෙවෙනි අදිරේ කට්ටියට මුදල් දාලා තියෙන කියලා තාම දාලා නැහැ. ඉස්සරහට අනිවාර්යයෙන්ම තාම පැය කීපයක් වුණා සිස්ටම් එකට මුදල් දෙවෙනි අදිරේ කට්ටියට දායි. දෙවෙනි අදිරේ කට්ටිය දෙන්නේ නැති කතාවක් නැහැ. අනිවාර්යයෙන්ම දෙවෙනි අදිරේ කට්ටියට පළවෙනි අදිරේ කට්ටියට අස්වැසි මුදල් දෙනවා. අස්වැසි මුදල් පළවෙනි අදිරේ කට්ටියට දෙවෙනි අදිරේ කට්ටියට අස්වැසි මුදල් සිස්ටම් එකට පළවෙනි අදිරේ කට්ටියට දාලා තියෙනවා. දෙවෙනි අදිරේ කට්ටියටත් ඒ වගේම බැංකුවෙන් ගන්න පුළුවන් ඉන්නේ කවද්ද? ඒ තොරතුරු ඉස්සරහට මම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. කවද්ද හරියටම බැංකුවට යන්න ඕනේ? බැංකුවෙන් දාන්නේ කවද්ද? බැංකුවට ගිහලා ගන්න පුළුවන් ඉන්නේ කවද්ද? බැංකුවට රැටෙන්නේ කවද්ද? හැම තොරතුරක්ම අරන් යනවා මගේ channel එකත් එක්ක ඉන්න. මගේ channel එකට තාමත් ඔයාලා එකතු නැති කෙනෙක් ඉන්නවා නම් අන්න අර විදියට වීඩියෝ එකේ කියපු විදියට එකතු වෙන්න අනිවාර්යයෙන්ම එහෙම වුණොත් තමයි මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. මේ වීඩියෝ පුළුවන් තරම් යවන්න උත්සාහ කරන්න. තවත් මේ වගේ අලුත් තොරතුරකින් හැමෝම ඔයාලා හැමෝටම සුබ දවසක්.